Hi UK Sweets YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි බලමු බටර් කේක් එක සොෆ්ට් එකටත් නිවැරදි උසකින් යුතුව හදාගන්නේ කොහොමද කියලා. මම ඔයාලට බටර් කේක් එක හදාගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය description box එකේ දාලා තියෙනවා. මුලින්ම බටර් ටිකයි සීනි ටිකයි අපි භාජනයකට දාලා අරගෙන බීට් කරන්න ඕනේ. ස්පීඩ් එක 3ට වගේ දාලා බීට් කරන්න. බටර් ටික ගන්නකොට කාමර උෂ්ණත්වයට පත් වෙච්ච බටර් ගන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ කැට ලොකුයි නම් සීනි වල ඒ ටික බෙන්ඩර් කරලා ගන්න. මොකද අපි කැට ලොකුවට ගත්තොත් අපිට ගොඩක් වෙලා අපේ මේ බටර් ටික බීට් කරගන්න වෙනවා. නැත්තම් කැට ටික ඉක්මනින්ම දිය වෙන්නේ නැහනේ. නැත්තම් ඔයාලා හීනි සීනි එකක් ගන්න. බීට් කරන ගමන්ම අපිට වටේට යන මේ බටර් ටික තියෙනවනේ බටරුයි සීනි ඒ ටිකත් මේ ස්පැචුල එකෙන් එකතු කරගන්න. එකතු කරන ගමන්ම තමයි බීට් කරගන්න ඕනේ. දැන් මේක හොඳින් බීට් කරගන්නකොට අපි මුලින්ම එක බිත්තරයක් තමයි මේකට දාන්නේ. එක බිත්තරයක් දාලා ඒක විනාඩියක් විතර හොඳට තුන්වෙනි ස්පීඩ් එකෙන්ම බීට් කරගන්න. මේ බීට් කරගන්නකොට එකම පැත්තකට බීට් කරගන්න ඕනේ. ඒ කියන්නේ හොඳින් සැලකිලිමත් වෙලා බීට් කරගන්න. බීට් කරගන්න ගමන් වටේට එකතු වෙන සියලුම දේවල් ලං කර කර බීට් කරගන්න. අපි මේ බිත්තර දැම්මට පස්සේ තමයි අපේ මේ සීනි දිය වෙන්න පටන් ගන්නෙ. දැන් අපි අපේ ඊළඟ බිත්තරෙත් ඒකට එකතු කරගන්න ඕනේ. මේ වගේ වටේටම තිබ්බ තේවල ටික ඔක්කොම ලං කරගන්න. ඒ බටර් මිශ්‍රණය ලං කරගත්තට පස්සේ අපි ඊළඟ බිත්තරෙත් දාලා හොඳින් බීට් කරගන්න. අර ස්පීඩ් එකෙන්ම තමයි අපි බීට් කරගන්නේ. එකම පැත්තකට අපි බීට් කරන්න ගත්තනේ මුලින්ම. ඒ පැත්තටම තමයි හොඳින් බීට් කරගන්න. මේ වගේ හොඳින් බීට් කරගන්න. අපි මේ හොඳින් බීට් කරගන්න තරමටම තමයි අපි කේක් එක සොෆ්ට් එකට එන්නේ. අපේ මිශ්‍රණයට වැනිලා තේ හැන්දක් කිරි කෝප්ප කාලක් එකතු කරගන්නවා. ඒ එකතු කරගෙන අපි නැවතත් බීට් කරගන්න ඕනේ. මේ වගේ හොඳ ස්පීඩ් එකකින් බීට් කරගන්න. අපි දැන් අපේ පාන් පිටි ටික එකතු කරගන්නවා. ඒක පාන් පිටි ටික එකතු කරගත්තට පස්සේ තප්පරයක් වගේ අඩු කාලෙකින් තමයි අපි බීට් කරලා ඉවර කරගන්න ඕනේ. ඒ අපි බීට් කරලා ඉවර කරගත්ත මිශ්‍රණය අපි කලින් සකස් කරගන්න අපේ බේකින් ට්‍රේ එකක්. ඒ ට්‍රේ එකකට දාගන්න ඕනේ. මෙන්න මේ වගේ සොෆ්ට් බැටර් එකක් තමයි අපි බීට් කරලා ඉවර වුණාට පස්සේ අපිට එන්නේ. අපි මේ බැටර් එක කලින් සකස් කරගත්ත අපේ බේකින් ට්‍රේ එකට දාගන්න ඕනේ. අපි බේකින් ට්‍රේ එක සකස් කරගන්නේ කොහොමද කියනවා නම් මුලින්ම බටර් ගාලා ඒකට ඔයිල් පේපර් දාලා බේකින් ට්‍රේ එකට වඩා ටිකක් උස මට්ටමට වෙන්න ඔයිල් පේපර් දාගන්න ඕනේ. ඒ දාගෙන බැටර් එක ඔක්කොම දාගත්තට පස්සේ අපි දෙපාරක් විතර මේ බැටර් එක ටැප් කරන්න ඕනේ. ඊට පස්සේ සෙල්සියස් අංශක 160ට ප්‍රීහීට් කරගන්න ඕනේ විනාඩි 10ක්. ඒ ප්‍රීහීට් කරගත්ත oven එකේ විනාඩි 45ක් අපි කේක් එක බේක් කරගන්න ඕනේ.